අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණේස් ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමනි දැන් ඔබතුමාගේ විෂය පත්‍රයේ එක කොටසක් තමයි මානව සම්පත් කළමනාකරණය. දැන් මේ සාකච්ඡා දෙකතර කියුණා මොන පෞල් පසුබිමෙන් ආවත් අපි හැමෝම එකිනෙකට වෙනස්. නමුත් අපි ඔක්කොම ඇවිල්ලා ඉන්නේ එක සමාජයක. අපි සමාජගත සත්ත්වයක් බවට පත් වුණාම ඔය ආදරය කියන කෑල්ල දැන් ඔය වැඩි අඩු වශයෙන් අපි තියෙනවා. අපි සමාජයට එනකොට ආදරෙත් එක්ක අපේ වගකීම මොකක්ද වෙන්නේ? සම්පත් දැන් ඔයා අපෙන් ප්‍රශ්න අහනවා වගේ මමත් ප්‍රශ්නයක් අහන්නද ඔයාගෙන්? අද වැඩසටහන අවසන් වෙලා ඔයා මොකද කරන්නේ? ඒ කියන්නේ ගෙදර යනවද මෙහෙ නවතිනවද? ගෙදර යනවනේ. මම හිතන්නේ අපි හැමෝම ගෙදර යනවා. ඇයි අපි ගෙදර යන්නේ? ඇයි අපි ගෙදර යන්නේ? දැන් මමත් ගෙදර යනවා. මම නම් ගෙදර යන්නේ මම ගෙදර එනකම් මගේ බිරිඳ බලාගෙන ඉන්නවා. මගේ දරු දෙන්න බලාගෙන ඉන්නවා. ඒ වගේම මේ දවස්වල මගේ ඥාති සොයිරිකුත් ඉන්නවා ගෙදර. ඒ අය බලන් ඉන්නවා. මේ වෙන විට තමයි වැඩසටහනත් බලන් ඇති. ඉතින් ගෙදර යන්න ඕන මම ගෙදර යන්න හිතෙනවා. නේද? ඒක තමයි ආදරේ. සම්පත් මේ ලෝකේ මේ දක්වා කරපු ශාස්ත්‍රීය පර්යේෂණ අතරින් දිගම පර්යේෂණය තමයි හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මෙඩිකල් ඉස්කෝලේ කරන පර්යේෂණය. 1938 පටන් ගත්තේ. මේ වෙනකොට අවුරුදු 87ක් ගිහිල්ලා තියෙනවා පර්යේෂණයට. ඒ පර්යේෂණය කරන්නේ ඇඩල්ට්ස් ඩෙවලොප්මන්ට් සම්බන්ධයෙන්. විශේෂයෙන් බලන්නේ මේ මිනිසාගේ ජීවිතයේ තියෙන අවසාන පරමාර්ථය තමයි සතුට, සාර්ථකත්වය. ඉතින් ඒ සතුට ලැබෙන්නේ කොයි විදිහට මොන වගේ දේවල් වලින්ද? ඒ පර්යේෂණය පටන් ගන්නකොට හිටියා පර්යේෂණ අධ්‍යක්ෂවරු 7 දෙනෙක්. දැන් වයස අවුරුදු 87ක් ගිහිල්ලානේ. ඒ නිසා දැන් ඉන්නේ එක්කෙනයි. දැන් රොබර්ට් වෝල්ඩින්ග කියන අධ්‍යක්ෂවරයා විතරයි දැන් ඉතුරුලා ඉන්නේ. එතුමා ඊයේ පෙරේදා මේ පර්යේෂණයේ ප්‍රතිඵලයක් ඉදිරිපත් කරනවා. ඔහු කියනවා මිනිසාගේ සතුටට බලපාන ගොඩාක් සාධක තියෙනවා. වැඩි ආයු කාලයක් භුක්ති විඳීමේ රහස නැත්නම් ඒකට බලපන් ගොඩාක් සාධක. ඒ අතරින් නම්බර් 1 තමයි quality relations. නේද? අප තුළ පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතා. අප තුළ පවතින ගුණාත්මක අන්‍යෝන්‍ය සම්බන්ධතා තමයි පසු කාලීන ජීවිතයේදී අපිව බොහෝම සතුටින් තියන්නේ. නේද? හිතා ගන්නකො යව නැතුණත් එහෙනම් මොකද වෙන්නේ? ඉතින් වැඩි දුරක් යන්න ඕනේ අපි බෞද්ධ දර්ශනයේ තියෙනවනේ සිගාලෝක සූත්‍රයේ සදිසා නමස්කාරය කියලා. ඒ කියන්නේ මොනවද මේ සම්බන්ධකන්නේ? නැගෙනහිර දිශාවෙන් කියනවා මේ දෙමව්පියෝ සහ දරුවෝ අතර තියෙන සම්බන්ධතාවය. දකුණු දිශාවෙන් කියනවා මේ ගුරුවරු සහ ගෝලයා අතර තියෙන සම්බන්ධතාවය. බටහිර දිශාවෙන් කියනවා මේ බිරිඳ සහ ස්වාමියා තියෙන අතර තියෙන සම්බන්ධතාවය. උතුරු දිශාවෙන් කියනවා මේ යහළුවෝ අතර තියෙන සම්බන්ධතාවය. උඩින් කියන්නේ අපේ පූජ්‍ය පක්ෂය සහ අපි අතර තියෙන සම්බන්ධතාව. පහතින් කියන්නේ දැසි දස නැත්නම් අපි සේව්‍ය සේවක සම්බන්ධතාව. මේ සම්බන්ධතා 6 අත්‍යවශ්‍යයි. මේ සම්බන්ධතා පින්ද වැටුනොත් සාර්ථක පුද්ගලෙක් වෙයි කියලා හිතන්න අමාරුයි. මෙතුමිය කියපු කතාවට පුංචි එකතු කිරීමක් කරන්න කැමතියි. අපිට තියෙන ආදර තටාකයක්. එතුමිය හරි ලස්සනට අපූර්ව පැහැදිලි කළා. නේද? ඒ ආදර තටාකේ ආදර වර්ග 10ක් තියෙනවා. ඒ 10ම ඒ අවධියේදී ඒ අය සම්පූර්ණ කරන්න බලාගෙන ඉන්නේ. පටන් ගන්නේ ඉපදෙන්න කලින් මව්කුසේදී. ඉතින් සාමාන්‍ය මාස 10ක විතර ඉන්නවනේ. අන්නේ කාලේ බඩේ සිටින අම්මගේ බඩේ ඉන්න දරුවා බලාපොරොත්තු වෙන අම්මගේ ආදරය. අපි ඒවා විටමින් විදිහට හැඳුන්වනොත් ඒක හඳුන්වනවා විටමින් G කියලා. G කියන්නේ God's love. දෙවියන්ගේ ආදරය. නේද? දේවත්වය. නේද? ඊට පස්සේ ඉපදුනාට පස්සේ මෙතුමිය පැහැදිලි කළා වගේ වයස අවුරුදු 1ත් 7ත් අතර ආදරේ බලාපොරොත්තු වෙන. ඒ ආදරේ බලාපොරොත්තු වෙන දෙමව්පියන්ගෙන්මයි. දෙමව්පියන්ගේ ආදරය වෙන එකකින් අපිට ආදේශ කරන්න බෑ. නැන්දගේ මාමගේ ආච්චිගේ සීයාගේ ආදරෙන් ඒක අපිට ඒ අඩුව පුරවන්න බෑ. පුංචි කාලේ දෙමව්පියන්ගේ ආදරය නිවැරදිව හම්බෙච්ච නැති අය පස්සේ කාලෙදි කොයි වගේ අයද කියලා ගොඩාක් සමාජ විද්‍යාඥ පර්යේෂණ කරලා තියෙනවා. ඉතින් සමාජ අපචාරී ක්‍රියාවලට යොමු වෙන ගොඩාක් දරුවෝ මේ පුංචි කාලේ දෙමව්පියන්ගේ ආදරය අහිමි වෙච්ච අය. අවුරුදු 7න් පස්සේ බැලුවාම දෙමව්පියන්ගේ ආදරය අවශ්‍යයි. හැබැයි යාට ඊට වඩා වැදගත් වෙන්නේ අපි කියනවා විටමින් F කියලා. family friends and fun. ඕක තමයි වැදගත් වෙන්නේ. ඒක අවුරුදු 14 වෙනකන් යනවා. නේද? හොඳයි 14ත් 21ත් අතර අවුරුදු 7ක් තියෙනවා. එතනින් පස්සේ අවශ්‍ය වෙනවා විටමින් එකක්. ඒ විටමින් P. P කියන්නේ peer groups. සමවයස් කණ්ඩායම් වල ආදරය. ඒක තමයි මොකද දෙමව්පියෝ කියනවානේ දැන් අපේ දරුවෝ අපි කියන දේ අහන්නේ නැහැ යාළුවෝ කියන්නේ ඒක ඇත්ත. ස්වභාවයෙන් මේක ඇත්ත.
වැඩිපුර විශ්වාසය යා කියන්නේ හරි අම්මා මොනවද දන්නේ? මගේ යාළුවෝ තමයි දන්නේ. නේද? ඒක ස්වභාවයෙන් යාට යාගේ වරදක් නෙමෙයි. නේද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම 21ත් 28ත් අතර තියෙන්නේ අපි කියන විටමින් A self love. අන්න පටන් ගන්නවා තමන්ට ආදරය කරන්න දැනෙන්න. තමන් වටිනා කියන පුද්ගලයෙක්. තමාට ආදරය කරන්න ඕන ඉදිරියට යන්න දියුණු වෙන්න සාර්ථකත්වයට පත් වෙන්න. 28න් පස්සේ තමයි romantic love කියලා කියන්නේ. romantic love. ඉතින් ඔබතුමා ආරම්භදී කතා කළානේ මේ අපි ආදරවන්තින්ගේ මාසයේ විදියට වැලන්ටයින් ඩේ. ඕක එන්නේ නිකම්ම නෙමෙයිනේ. හැබැයි වැලන්ටයින් ඩේ එකේදී කතා වෙන්නේ ආදරේ එක පැත්තක් විතරයි. වැලන්ටයින් කියන්නේ කිස්තු වර්ෂ 3ේදී රෝම අධිරාජ්‍ය ඒ රටේ ඉන්න සොල්දාදුවන්ට පැනෙව්ව නීතියක්. සොල්දාදුවෙක් විදිහට වැඩ කරනවා නම් කසාද බඳින්න බෑ. විවාහ වෙන්න බෑ. එයා පිළිගත්ත මේ විවාහ වුණොත් එහෙම මේ සොල්දාදුවගේ වැඩේ යාට හරියට කරන්න බැරි වේවි. ඒ නිසා කාටවත් කසාද බඳින්න බෑ කියලා තහනම් කළා. හැබැයි වැලන්ටයින් කියන පූජකතුමා බිෂොප්තුමා මොකද කළේ මේ ආදරේ කියන වැදගත්කම හඳුනාගෙන හොර රහසේ මේ සොල්දාදුවන් ඒ ආදරවන්තයන් කසාද බැඳලා දුන්නා. මේක බොහොම හොර රහසිත වෙච්ච දෙයක්. මේක ආරංචි වුණා රජතුමාට. රජතුමා මොකද කළේ අර බිෂොප්තුමාට දඬුවමක් දුන්නා. නිකන් දඬුවම් නෙවෙයි මරණීය දඬනයක්. නේද? මේ කරපු වැඩේට. ඒ නිසා ඔබ සිරගත කරලා තියෙන වෙලාවේ සිරකුඩුවේ ඉන්නකොට බන්ධනාගාරින. ඔව් බන්ධනාගාර නිලධාරියාගේ දුවත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා. නේද? මරණ දාට කලින් දවසේ ඒ දුවට යවනවා ලියුමක්. මේ from Valentine කියලා. ඕක තමයි අපේ කාඩ් එකේ අද ගහන්නේ Valentine. නේද? ඉතින් ඔතන තමයි ආරම්භය. හැබැයි ඕක ලඝු කොට තියෙනවා. ආදරය කියන ලඝු කොට දක්වනවා මේ ප්‍රේමවන්තයන් අතර තියෙන ආදරය. ආදරේ විවිධ ස්වරූප තියෙනවා. නේද? එක ස්වරූපයක් තමයි දාරක ප්‍රේමය. දාරක ප්‍රේමය කොතරම්නම් බලවත් ප්‍රේමයක්ද? දාරක ප්‍රේමය අහුනොත් දරුවෙකුට මොකක් වෙයිද? සුදුද රජතුමා බුදුහාමුදුරුවෝ ගාවට කියනවා රාහුල කුමාරයා මහාන කරගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ බැහැ දැකලා කියනවා ස්වාමීනි දාරක ප්‍රේමය වනාහි සම සිඳ මස් සිඳ නහර සිඳ ඇට සිඳ ඇට මිදුළු දක්වා ගමන් කර එහි කිඳා බැස සිටී. අද අපට වන්නු ශෝකය තවත් දෙමව්පියෙකුට නොදෙනු මැනවි වරයක් කිව්වා. කොතරම්නම් බලගතුද නේද? මට මතක් වෙනවා සම්පත් හරි අපූර්ව කතාවක් මේ දාරක ප්‍රේමය කොච්චර වැදගත්ද මේ දරුවෙක්ව සංවර්ධනය කරන්න දියුණු කරන්න කොතරම් වැදගත්ද කියන එක නේද? ස්ටිවන් බ්ලේන් කියලා කියන්නේ මේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න මහා දැවැන්ත පර්යේෂකයෙක්. ඌගේ මේ වෛද්‍ය විද්‍යාවේ කරපු පර්යේෂණ නිසා අකාලේ මිය යන්න හිටපු රෝගීන් ගොඩාක් දෙනෙකුට සුවය ලැබුණා. ජීවිතය ආපහු ලැබුණා. දවසක් ගෙනවා ඔහුව මේ වගේ රූපවාහිනී වැඩසටහනකට. ගෙනල්ලා අහනවා ස්ටිවන් මහතාණනි ඔබ පර්යේෂණ කරද්දී දක්වන්නේ හරි අපූර්ව නිර්මාණශීලී බවක් නේ. කොහොමද මේ තරම් අපූර්ව නිර්මාණශීලීත්වයක් ඔබට එන්නේ? ඔහු විනාහ වෙන උත්තරයක් දෙන්නේ නැහැ. කරුණාකරලා කියන්නේ ඔබේ පිළිතුර අපිට වැදගත් වේ. ඔහු කියන්නේ හරි අපූර්ව කතාවක්. මගේ මේ නිර්මාණශීලීත්වයට ප්‍රධාන හේතුව තමයි මගේ අම්මා පුංචි කාලේ මාව හදාගෙන වඩාගත්ත විදිය. කරුණාකරලා පැහැදිලි කරන්නකෝ. කොහොමද ඔබේ අම්මා ඔබ පුංචි කාලේ හදා වටා ගත්තේ? උදාහරණයක් විදිහට කියනවා නම් පුංචි කාලේ මට අවශ්‍ය වුණා මගේ අම්මා සීතකරණේ දාලා තිබුණු කිරි බෝතලයක් එළියට ගන්න. මම සීතකරණේ ඇරලා කිරි බෝතල එළියට ගන්නකොටම අතින් ලිස්සලා බිම වැටුණා. කිරි බෝතලේ බිඳලා දෝරේ ගලාගෙන ගියා. හැම තැනම මුළු තැන් ගියේ. මට ලොකු බයක් දැනුණා. අම්මා දැන් මේක දකි. අම්මා දැකලා මට බනි මට ගහයි. අම්මා ආවට පස්සේ අම්මා මේක දැකලා කියනවා ස්ටීවන් ඔන්න මම මැජික් කාර්යයක්නේ. බලන්නකෝ ඔයා මේ මුළු තැන්ගේ මවල තියෙන කිරි ගංගාවේ ලස්සන. මේ වගේ ලස්සන කිරි ගංගාවක් මීට කලින් මම දැකලා නෑනේ. හරිම අපූර්වයි හරිම වගේ. දැන් ඔයාට ආසය තියෙන්නේ මේ කිරි ගංගාවේ පැනලා නටලා පීනලා සතුටු වෙන්න. එහෙනම් ඔයාට ඒකට අවස්ථාව. හැබැයි ওই වීදුරු කරු ටික බෝතල් කරු ටික අයින් කරලා. ඉතින් එයා මොකද කළේ උදේ වරුවේම අර කිරි ගංගාව පැනලා නටලා දඟලලා සතුටු වෙච්ච එක. අම්මා අහනවා දැන් පුතා හරිද? එහෙනම් අපි දෙන්නම මෙතන පිරිසිදු කරමුකෝ. ගිහින් අරන් එන්නකෝ එහෙමනම් ස්පොන්ජ් එකක් හරි රෙදි කෑල්ලක් හරි. පුතා ගිහිල්ලා රෙදි කෑල්ලක් ගෙනහලා ස්පොන්ජ් එකක් ගෙනහලා එතන පිහිදලා බඩු මුට්ටු ටික තියලා අම්මා කියනවා පුතා දැන් බලන්නකෝ මොකද උනේ මෙතන. ඔයාට ඕන වුණා සීතකරණේ ඇතුලේ තියෙන කිරි බෝතලෙ එළියට ගන්න. ගන්නකොට ඉස්සෙල්ලා වැටුණා. එහෙම උනේ ඇයි?
එහෙම උනේ ඇතුලේ තියෙන දෙයක් පරිස්සමට එළියට අරන් යන්නේ කොහොමද කියලා පුහුණුවක් තිබුණේ නැහැ. ඒකයි එහෙමුනේ. මං දැන් වතුර බෝතලයක් දානවා සීතකරණ ඇතුළට ඔයා කරන්න ඕන හිමින්සරේ ඒක අරගෙන වත්ත පුරා දුව පැනලා පුරුදු වෙන්න ඕන යමක් පරිස්සමට අරන් යන්නේ කොහොමද කියලා. ඉතින් ඔහු මොකද කළේ? ඉදා දවස් හවස් වරුවේම කළේ යම්ම දාපු වතුර